නෑ පළවත් වෙනද අලුත්වත් වෙනද තේකවත් වෙනද කියන එක හොයන්න ඕනේ පොලිස් පරීක්ෂණ වලින්. අපි දන්නේ නැහැ කවුද එව්වේ කියලා. මේ කණ්ඩායම කොහෙන් ගියාද කියලා අපි දන්නේත් නැහැ. ගැහුවේ මොකද්ද කියලා ඔබම තමයි කියන්නේ මෙහෙම. නැත්නම් වෙන දෙයක් ගැහුවද කියලා අපි දන්නේත් නැහැ. ඒවා පොලිසියට බාරයි. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකුණු සුගීස්වර යන අයට අසුචි ප්‍රහාරයක් ගොදුරු වෙලා තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ තර්ජනයක්. ඒක ඇත්තම යම් කිසි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශනය අරංගිය පුද්ගලයෙක් තමයි නැගී ගිය පුද්ගලයෙක් පෞගේ දවස්වල සුගීස්වර. දැන් ඔහුගේ ඒ ප්‍රකාශනයට දැන් මේ පාලන සමය තුල අසුචි තර්ජන එනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු බලපෑමක් නේ. ඉතින්දී ඔබතුමාට ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් යම්කිසි රාජකාරියක් තියෙනවා නේද? එතන මොකක් හරි කලබලයක් සිද්ධ වෙලා සාමාන්‍ය ජනතා ප්‍රචාර දක්වුවා නම් ඒ ගැන පොලිසිය පරීක්ෂණ කරයි. ප්‍රහාරය කොහොමද සිද්ධ වුණේ මොන ප්‍රහාරයක්ද කියන එක මම දැක මාධ්‍ය වාර්තා කළා තියෙනවා. ඒක නීතියට බාර දෙන එක තමයි හොඳ. මොකද එතන සිදුවෙච්ච දේ අනුව සාමාන්‍යයෙන් ඔයනි සිදුවීම් වලදී එක එක ආකාරයේ කලබල ඇති වෙනවා ජනතා ප්‍රචාර දක්වනවා. එවැනි දෙයක් වෙන්න ඇති මම හිතන්නේ. අමතුමා කියන්නේ අමතුමා මේ විශේෂයෙන්ම මේ සුගීශ්වරට එල්ලෙච්ච ප්‍රහාරය මේ ඒක ඔබතුමා කියන්නේ මේ සාමාන්‍ය ජනතාව සංවිධානය වෙලා එල්ල කළ ප්‍රහාරයක් කියලාද? මම දැක සමහර මාධ්‍ය වාර්තා කළ තිබෙන හැටි පොලිස් වාර්තා මගේ ළඟ නැහැ ඒ ගැන. පොලිසිය ඔහු පැමිණිල්ලක් කරොත් පොලිසිය ඒ ගැන පරීක්ෂණ කරලා කියයි මොනවද ගැහුවේ සහ කවුද ගැහුවේ කියන එක. ඒ වගේම ඇතම් මාධ්‍ය වාර්තා කළ තිබුණා මේ කණ්ඩායම වල තිබ්බේ පළවත්ෙන් කියලා. ඒ මාධ්‍ය වාර්තා තුමුතුමා දැක්කද? නෑ පළවත් වෙනද අලුත්වත් වෙනද තේකවත් වෙනද කියන එක හොයන්න ඕනේ පොලිස් පරීක්ෂණ වලින්. අපි දන්නේ නැහැ කවුද එව්වේ කියලා. මේ කණ්ඩායම කොහෙන් ගියාද කියලා අපි දන්නේත් නැහැ. ගැහුවේ මොකද්ද කියලා ඔබම තමයි කියන්නේ මෙහෙම. නැත්නම් වෙන දෙයක් ගැහුවද කියලා අපි දන්නේත් නැහැ. ඒවා පොලිසියට බාරයි. දැන් මේ අමතුමා දැන් ওই පෞද්ගලික නිවාසයක් ඉදිරි පිටනේ අපි නීතිමය තත්ත්වය ඇහුවොත් ඔබතුමාගෙන් ඔබතුමා මේ දේශපාලඥයෙක් නිසා මැතිවරයෙක් නිසා දැන් පෞද්ගලික නිවාසයක් ඉදිරි පිට එහෙම ගිහිල්ලා විරෝධතාවයක් දක්වන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් ඒ විරෝධතාවයකට එහෙම බලපෑම් කරලා ගොම ප්‍රහාර වගේ දේවල් කරලා ඒක යුක්ති සහගතද? එහෙම පුළුවන් නම් සාමකාමී ජන ජීවිතයට බාධා වෙන ලෙස ඇසුරෙන කාටවත් නීතියෙන් බලයක් ලබා දීලා නැහැ. කෙනෙකුට Tamanට විරුද්ධ මතයක් දැරීමේ අයිතියක් පවතිනවා. අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒවා මූලික මිනිස් අයිතිවාසිකම්. නමුත් සාමකාමී පැවැත්මට හානි කරනවා නම් නැත්නම් නිවාසක දේපලකට අලාභ හානි කරනවා නම් ඒවට නීතින් ඉඩක් නැහැ. ඉතින් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මට කරුණු වාර්තා කළ නැති නිසා මට ඒ ගැන දීර්ඝව කරුණු පැහැදිලි කරන්න බෑ. මමත් ඇත්තටම මම දැක්ක ඔබ කියන දේවල්. ඒ ගැන සුගීශ්වර හෝ එතන සම්බන්ධ වෙච්ච කවුරු හරි ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් කළොත් පොලිසිය අනිවාර්යයෙන්ම පරීක්ෂණ කරાવી.